සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම නවතම තොරතුරු දැනගන්න අපේ channel එකත් එක්ක තාමත් එකතු වෙලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Nation Trust Bank එකෙන් දාලා තියෙන job vacancy එකක් ගැන. Nation Trust බැංකුවේ banking trainee තනතුරට vacancy එකක් තමයි call කරලා තියෙන්නේ. අපි බලමු මේ vacancy යට අදාළව ඉල්ලලා තියෙන සුදුසුකම් මොනවද කියලා. මුල්ම සුදුසුකම තමයි අයදුම්කරු වයස අවුරුදු 23ට වඩා අඩු වෙන්න ඕනි. ඒ වගේම සාමාන්‍ය පෙළ සඳහා ක්‍රෙඩිට් පාසස් එහෙමත් නැත්නම් C පාසස් 5ක් තියෙන්න ඕනි. ඉංග්‍රීසි හා ගණිතය හා යන විෂයන් දෙක ඇතුළත්ව. ඒ වගේම මේ වේකන්සි එක සඳහා A level results බලාපොරොත්තුෙන් ඉන්න ඔයාලටත් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම A level වලට general English සබ්ජෙක්ට් එකත් ඇතුළුව විෂයන් දෙකක් පාස් වෙලා තියෙන අයටත් මේ වේකන්සි එකට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම අයදුම්කරුවන් සඳහා හොඳ sannivedana කුසලතාවයක් සහ ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරවීමේ කුසලතාවයක් තිබිය යුතුයි. ඒ වගේම අයදුම්කරු සතුව හොඳ අන්තර්වෘත්තීය කුසලතාවයක් තිබිය යුතු වෙනවා. ඊට අමතරව අයදුම්කරු සතුව ධනාත්මක ආකල්ප මෙන්ම නව දේවල් ඉගෙනීමට ඇති කැමැත්තක්ද තිබීම මෙහි දක්වා තිබෙන සුදුසුකමක් ලෙස දක්වලා තියෙනවා. ඒ වගේම තමයි පරිගණක දැනුම තිබීම ප්‍රධාන වශයෙන්ම MS Office package එක පිළිබඳව දැනුමක් තිබීමද ඉතාමත් වැදගත් වෙනවා. ඔයාලට මේ වේකන්සි එකට ඇප්ලයි කරන්න තියෙන්නේ ඔන්ලයින් මාර්ගයෙන්. අපි බලමු මේ වේකන්සිය සඳහා ඔන්ලයින් මාර්ගයෙන් ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. මේ page එකේ ඔයාලට පේනවා ඇති මෙතන online application කියලා මෙතන click here කියලා තියෙනවා. මෙන්න මෙතනින් click කරලා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට මේ online fill කරන්න ඕනි application එක. මෙන්න මේ ඇප්ලිකේෂන් එක තමයි ඔයාලා ඔන්ලයින් මාර්ගයෙන් ඇප්ලයි කරනකොට ෆිල් කරන්න ඕනි ඇප්ලිකේෂන් එක. ඇප්ලිකේෂන් එක ෆිල් කරලා අන්තිමට තියෙන සබ්මිට් බටන් එක ක්ලික් කරන්න තමයි ඔයාලට තියෙන්නේ. මේ ඇප්ලිකේෂන් එකේ ඔයාලගේ පර්සනල් ඩීටේල්ස් අහලා තියෙනවා. ඒ ටික ඔයාලා ෆිල් කරන්න ඕනි අනිවාර්යෙන්ම. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක ඉතුරු ටික ෆිල් කරන්න කියලා. මෙතන මුලින්ම ඔයාලගේ නම සඳහන් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන first name එක, ඒ වගේම calling name එක, ඊට පස්සේ මෙතන last name එක ඔයාලගේ මෙතනින් type කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන upload your CV කියලා තියෙනවා. මෙන්න මෙතනින් ඔයාලගේ CV එක upload කරන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මෙතනින් ඔයාලගේ ID number එක type කරලා ඔයාලට මේ application එකට ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාලගේ email address එක හරියටම type කරන්න spelling same බලලා ඒ වගේම මෙතන ඔයාලගේ උපන්දිනය ඇතුළත් කරන්න තියෙනවා. ඒ වගේම ඔයා දැන්ට නැවතිලා ඉන්න නගරය ඇතුළත් කරන්න තියෙනවා. ඒ වගේම මෙතන ඔයා කැමති ඔයා වෙන තැනකට යන්න කැමති නම් branch එකකට ඒකත් සඳහන් කරන්න ඔයාලට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙතන ඔයාලගේ contact number එක අනිවාර්යෙන් type කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලා ඇතුළත්ව තිබුණු ඉස්කෝලේ සඳහන් කරන්න. ඊට පස්සේ මෙතන O level results එක, ඊට පස්සේ මෙතන A level result එකත් ඇතුළත් කරන්න ඕනි. ඒ වගේම මෙතන අහලා තියෙනවා highest education qualifications. ඒ වගේම මෙන්න මෙතන ඔයාලගේ highest education qualifications තියෙනවා නම් මේක ඇතුළත් කරන්න පුළුවන් ඔයාලට ඒ qualifications. මෙන්න මෙතන ඔයාලගේ work experience ඉල්ලලා තියෙනවා. work experience තියෙනවා නම් ඒකත් ඔයාලට මෙතන ඇතුළත් කරන්න පුළුවන්. මෙන්න මෙතනින් අහලා තියෙනවා have you employed at NTB before. ඒ කියන්නේ ඔයාලා Nation Trust බැංකුවේ කලින් වැඩ කරලා තියෙනවද කියලා තමයි මෙතන අහලා තියෙන්නේ. ඔයාලා වැඩ කරලා තියෙනවා නම් ඔයාලට yes කියලා දාන්න පුළුවන්, නැත්නම් no කියලා දාන්න පුළුවන්. හදිසියෙවත් ඔයාලා NTB බැංකුවේ වැඩ කරලා තිබුණොත් මෙන්න මෙතන ඔයාලා NTB බැංකුවේ වැඩ කරපු කාල සීමාව තුලත් කරන්න ඕනි වෙනවා. ඒ වගේම ඔයාලා NTB බැංකුවේ වැඩ කරලා අයින් වෙලා තියෙනවා නම්
එතකොට අයින් වෙච්ච දවස මෙන්න මෙතන ඇතුළත් කරන්න ඕනි වෙනවා. ඊට පස්සේ මෙතන අහලා තියෙන්නේ if selected how soon can you join කියලා. ඒ කියන්නේ ඔයාලා මේ vacancy එකට select කරගත්තොත් ඔයාලට මේ බැංකුවත් සමග කොච්චර කාලෙකින්ද සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. මේකේ තියෙනවා immediate, ඊට පස්සේ 2-3 weeks, 1 month, 2 months, 3 months. ඔයාලට කැමති එකක් මෙතනින් select කරලා දාන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අහලා තියෙනවා do you have any relatives who are working at NTB. මේකෙන් අහලා තියෙන්නේ Nation Trust බැංකුවේ ඔයාගේ නෑදෑ කෙනෙක් වැඩ කරලා තියනවාද කියලා. ඒක වැඩ කරලා තියෙනවා නම් ඔයාලට ඒක මෙතනින් දාන්න පුළුවන්. අම්මද තාත්තද නැත්නම් සහෝදරයෝද නෑදෑයෝද එහෙම කියලා ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අහලා තියෙන්නේ ඔයාලා උසාවියේ වරදකාරයෙක් බවට පත් වෙලා තියනවාද කියලා. ඔයාලා එහෙම කිසි මොකක් හරි දෙයකට වරදකාරයෙක් වෙලා තියෙනවා නම් මෙතන yes or no කියලා ඔයාලට පුරවන්න පුළුවන්. ඊට පස්සේ මේකේ අන්තිමට අහලා තියෙනවා where did you hear about us? ඔයා මේ vacancy දැනගත්තේ කොහොමද කියලා. එතකොට මේකේ ඔයාලට select කරන්න තියෙනවා top jobs, ඊට පස්සේ LinkedIn, FB, Google. ඔයාලට මේ කැමති එකක් දාන්න පුළුවන් ඔයාලා මේ vacancy එක දැනගත්තේ කොහොමද කියලා. ඊට පස්සේ අන්තිමටම I hereby declare that the information given above is true කියන එකට මෙතන okay දාලා මෙතනින් submit කරන්න තමයි ඔයාලට තියෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා. මේ වගේ තවත් vacancy එකකින් අපි ඉක්මනටම හමු වෙමු. එතකන් අපේ channel එක subscribe කරලා තියාගන්න. අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.